සුබ දවසක්. මම අද ඔබට පොඩි කතාවක් කියන්න. මේක මගේ රක්ෂණ ජීවිතයේ අත්දැකීමක්. මම එතකොට වැඩ කරමින් හිටියේ කොළඹ. ඇත්තටම එක දවසක් අපි මේ රක්ෂණය පිළිබඳ දැනුවත් කරන්න සාමාන්‍යයෙන් මේකට කියනවා ටවුන් ස්ටෝමින් කියලා. ඒ කියන්නේ අපි ගයක් පාසා ගිහිල්ලා නගරයක් පාසා ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීමක් කරනවා. රක්ෂණයක තියෙන වැදගත්කම ගැන කියන්න. මේක මගේ ආධුනික කාලේ වෙච්ච දෙයක්. ඉතින් මෙහෙම යනකොට පාරේ යනකොට එක උඩුමහලක ඉඳලා පුජ්‍යලයක් මට කතා කරා. කතා කරලා ඉවරලා අහනවා මහත්තයා ඔයාලා රක්ෂණ සමාගමකද කියලා. මං කිව්වා ඔව්. මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා. මේක බොහෝම අහඹු සිදුවීමක්. සාමාන්‍යයෙන් රක්ෂණ නියෝජිතයෙකුට පාරිභෝගිකයෙක් කවදාවත් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා අහන්නේ නැහැ. ගොඩක් දුරට සමාජය තුළ තියෙන ප්‍රතික්ෂේප කිරීම. ඉතින් මමත් පුදුම වුණා ඇත්තටම අපිට ට්‍රේනින් වල කියා දීලා තියෙන විදිහට මෙහෙම පාරිභෝගිකයෙක් කොහොමද මෙහෙම කතා කරේ කියලා. මමත් බොහොම සන්තෝෂයෙන් ඒ පාරිභෝගිකයා හම්බෙන්න ගියා. ඔහු මොකද දන්නද කිව්වේ මට? මහත්තයා මම රක්ෂණයක් ගැන දැනගන්න කෙනෙක් එනකල් හිටියේ. ඉතින් මට ඔබතුමා දැක්කම මට හිතුණා කතා කරන්න. මම වැඩ කරන්නේ ලන්ඩන් වල. මට ඕන තරම් සල්ලි තියෙනවා. මට අවශ්‍යයි මගේ බිරිඳට රැකවරණයක්. ඒ කියන්නේ මම හදිසියෙ නැති වුණොත් මගේ බිරිඳට මගේ ඉපදෙන්න ඉන්න දරුවට රැකවරණයක් හදලා දෙන්න තාත්තා කෙනෙක් වශයෙන්. ඉතින් ඔබතුමාට කොහොමද මේ සම්බන්ධව මට උදව් කරන්න පුළුවන්? කැමති නම් මට විස්තර ටිකක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඉතින් ඇත්තටම ඒ සම්බන්ධව ලොකු විස්තරයක් කරා. ඔබතුමාට හදිසියෙ ලෙඩ රෝගයක් හැදුනොත්, ඒ වගේම ඔබතුමාට හදිසියෙ ඔබේ ජීවිතයට කරදරයක් වුණොත්, ඒ වගේම ඔබතුමාගේ ජීවිතේ තියෙන කාලෙදි මොන හරි ඔබට එක්තැන් වීමට වුණොත්, ඇත්තට මේ දරුවෝ ඔබගේ බිරිඳ සහ දරුවා රැකෙන්න ක්‍රමයක් ඔබ හදලා තියෙනවද? දැනට කිසිම දෙයක් නැහැ. මම එනකොට ලක්ෂ 15ක් වගේ මුදලක් අරගෙන එනවා මාසෙකට. ඒ හැම 7-5ක්ම මම වියදම් කරලා නැවත වතාවක් හිස් අතින් පිටරට යනවා. එන්ජොයි කරලා යනවා. ඒ නිසා මම දැන් ඉන්නේ කුලීගේක කියලා එල්ලා කිව්වා. එතකොට මට ඕනේ බැරි වෙලාවත් මම මෙහෙම නැති වුණොත් මගේ දරුවට එන කල්දසම මොකද්ද? ඇත්තටම මෙහෙම පුජ්‍යලයක් අහන්නේ රක්ෂණ නියෝජිතයෙක්ගෙන් බොහෝම කලාතුරකින් සාමාන්‍යයෙන් ලක්ෂයකට එකක් විතර තමයි මෙහෙම සාමාන්‍යයෙන් තමන්ගේ පවුල ගැන ආදරෙන් මෙහෙම අහන්නේ. ඉතින් මම කතා කරලා යාට කිව්වා මට පුළුවන් ඔබ ගන්න ලක්ෂ 15 මාසිකව ඔබේ බිරිඳට ලැබෙන විදිහට ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට එයා හරිම සතුටු වුණා. සතුටු වෙලා කිව්වා එහෙනම් මහත්තයා ඒ කාලේ හැටියට ඇත්තටම රුපියල් 50000ක මාසික වාරිකයකට රක්ෂණයක් දාන්න කියලා එයා එකඟ වුණා. ඇත්තටම මාසෙකට 50000ක් කියලා කියන්නේ මේ වෙනකොට මේ කාලේ වගේ එහෙමනම් මාසිකට ලක්ෂ 10ක් වගේ මුදලක්. එතකොට ඇත්තටම මේක සමාගමට දැනුම් දුන්නාට පස්සේ සමාගමෙන් මොබයිල් එකක් යවුවා යව මෙඩිකල් කරන්න ගෙදරදීම. යව සමාගමට ගෙන්වෙත් නැහැ. ඒ සමාගම වියදම් දරාගෙන ඔහුව මෙඩිකල් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන්න ගෙදරටම වෛද්‍ය සේවාව සපයලා දුන්නා. ඉතින් ඇත්තටම මේ මොහොතේදී මට සමාගම ගැන මං හිතපු වැඩ කරපු සමාගම ගැනත් මට ලොකු පැහැදීමක් ඇති වුණා. පාරිභෝගිකයන්ට සලකන අන්දම සම්බන්ධව. ඉතින් ඇත්තටම සියලුම ඔහුගේ වටේ ඉන්න හැම කෙනාම ඇවිල්ලා බලාගෙන හිටියා මේ වෛද්‍ය පරීක්ෂණය කරනවා. මෙහෙම හදිසිය වෙilla ඒගොල්ලොත් විමසුවා මොකද්ද මේ කියලා. ඇත්තටම හුඟක් අය දැනුවත් වුණා ඒ වෙලාවේදී මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මෙහෙම වෛද්‍ය පරීක්ෂණය කරලා යා වෛද්‍ය පරීක්ෂණය සමත් වුණා. ඒ මොහොතේ ඇත්තටම මමත් හිටියේ ගොඩක් සතුටින්. මොකද මට යම් කිසි කෙනෙකුට
ජීවිතයට පිහිට වෙන්න පුළුවන් වුණානේ කියන මහා මානසික තෘප්තියක් මගේ හිතට ඇති වුණා. ඒ වගේම සමාගමටත් මම පිළිබඳ යම් ලොකු විශ්වාසයක් ඇති වුණා. ඇත්තටම දවස් 3-4ක් යනකොට මේ පුජ්‍යලයාගේ හිත වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ ගැන හොයලා බලනකොට මම දවස් 3-4ක් වගේ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා හොයලා බලනකොට ඔහු කිව්ව කාරණාවෙ මම විශ්ිප්ත වුණා. මහත්තයා ඔබතුමාගේ රක්ෂණය හොඳයි. ඔබතුමා කතා කරපු දේවල් හැමදේම පැහැදිලි. නමුත් මං දාන මුදලට වඩා වැඩි මුදලක් මගේ පන්තියේ හිටපු මගේ ක්ලාස්මේට් කෙනෙක් ඔබගේ සමාගමේ වැඩ කරනවා. ඒ සමාගමේ වැඩ කරන කෙනා මට කිව්වා මට ඔබ දිනවට වඩා ප්‍රතිලාභ ප්‍රමාණයක් දෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේක සාමාන්‍යයෙන් සිදු නොවිය යුතු දෙයක්. මොකද කෙනෙක් කතා කරන ලද රක්ෂණයකට තව කෙනෙක් කතා කරනවා කියලා කියන්නේ ඒක අපේ ආචාර ධර්ම පද්ධතියට ඊටාම නරක පුරුද්දක්. ඉතින් ඒත් මම ඔහුට විරුද්ධ වෙන්න කියන ඔබ කැමති නම් ඔබට ඊට වඩා ප්‍රතිලාභ ලැබෙනවා නම් කමක් නැහැ. ඔබ ඒ දේ කරන්න. හැබැයි මම මේ සම්බන්ධව සමාගමට දැනුම් දුන්නා. සමාගමට දැනුම් දීලා කොහොම හරි අර පුජ්‍යලයා මේ මිනිස්යාට මේ පාරිභෝගිකයාට කොහොම හරි මේ රක්ෂණ සමාගමෙන් අදාළ රක්ෂණය ඔහු දෙනවා කිව්ව රක්ෂණය දීලා නැහැ. මොහු රට නැවත මව්බිමෙන් ලන්ඩනයේ බලා පිටත් වෙන්න තියෙන මොහොතේ මට කතා කළා මහත්තයා මට තවමත් දාගන්න බැරි වුණාරක දැන් නම් මට 50000ක් වේදන් කරන්න විදිහක් නැහැ. මම රුපියල් 2500කට 3000කට වගේ රක්ෂණයක් ඔබතුමාගෙන් කරන්නම්. මට ඒකට ප්ලෑන් එකක් හදලා දෙන්න කියලා කිව්වා. ඇත්තට මේ කාලේ හැටියට රුපියල් 2500ට මට උපරිම දෙන්න පුළුවන් උනේ ඔහුගේ මරණයකදී ලක්ෂ 3ක වගේ මුදලක්. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී පාරිභෝගිකයා වැරදි නෑ. පාරිභෝගිකයා වැරදි නැති හේතුව තමයි පාරිභෝගිකයා බලන්නේ කොහොමත් ඔහුට වඩාත්ම සුසු ප්‍රතිලාභය ලබා ගන්න. එතකොට සමාගමේම වැඩ කරන කෙනෙක් කතා කරපු දෙයකට එහෙම කතා කරන්න හොඳ නෑ කියලා පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඊටමත් අවදගත් ක්‍රියාවක්. ඔබ රක්ෂණය විකුණන පුජ්‍යලයක නම් කවදාවත් ඒ වගේ දේවල් කරන්න එපා. ඉතින් ඇත්තටම මම යම් කිසි ට්‍රේනින් පුහුණුවක ඉන්න අවස්ථාවක අදාළ ඒ ඉන්ස්ට්‍රක්ටර් මට පණිවිඩයක් දුන්නා. ඔබගේ පාරිභෝගිකයෙක් මිය ගිහිල්ලා කියලා මේ මොහොතේ ඉස්සෙල්ලා ලන්ඩන් ඉන්ටර්පෝල් වලින් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා, පොලිස් මෙසේජ් එකක්. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මෙයා ලන්ඩන් ගිය දවසේ එයාගේ වාහනේ පදවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ පදවගෙන යන අතරතුර එයා කලර් ලයිට් එකකදී අධික වේගයෙන් ගිය යමින් සිටින මොහොතක කලර් ලයිට් එකක් ළඟදී බ්‍රේක් පැඩලය තදින් පෑගිලා ඔහුගේම වාහනයෙන් ඔහු විසිවිලා ගිහිල්ලා ඉවරලා ඔහුගේම වාහනයට යට වෙලා මිය ගිහිල්ලා තිබුණා. ඇත්තටම මේ මියම යන මොහොතේ තමයි ඔහුගේ දරුවා ලංකාවේ ඉපදිලා තියෙන්නේ. මට මේක මහා කම්පනයක් බවට පත් වුණා. ඉතින් ඇත්තටම මේ අත්දැකීම මගේ ජීවිතේ විශාල දුක හිතෙන අත්දැකීමක්. ඉතින් මම වෙලෙම ඒ පාරිභෝගිකයට අදාළ ඒ මරණ සහතිකේ පොලිස් සහතික සියලුම දේවල් අරගෙන ඔහු රුපියල් 2500ක් වගේ මුදලක් තමයි වාරිකයක් දෙකක් වගේ තමයි ඒ අවස්ථාවේදී අපේ සමාගමට තැන්පත් කරලා තිබුණේ. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුට ලක්ෂ 3ක මුදලක් අපිට ලබා දෙන්න හැකියාවක් තිබුණා. ඇත්තටම මම මලගෙදර ඔහුගේ මලගෙදරට සහභාගී වුණා. සහභාගී වෙන වෙලාවේ
ඒ ගෙදර සිටිපු අය ඇත්තටම නැගිටලා මට ආචාර කළා. මොකද හේතුව දන්නවා ඔවුන් හිතාගෙන හිටිය දේ නෙමෙයි මේ මම කරේ කියලා ඔවුන් දන්නේ නැහැ. ඔවුන් දන්නේ ඔවුන්ට කෝටි ගණනක මුදලක් වන්දි මුදලක් අප සමාගමෙන් ගෙවයි කියන පදනම් මත තමයි ඔවුන් බලාපොරොත්තු තබාගෙන හිටියේ. ඇත්තටම ඔවුන් අසුන් වලින් නැගිටලා මට ආචාර කරා. ආචාර කරලා වෙලා අනේ මහත්තයා ඔයාට පින් සිද්ධ වෙනවා කියලා කිව්වා. නමුත් මට මගේ හදවත දන්නවා මට ලොකු මුදලක් වුන්ට දෙන්න විදියක් නැහැ. රුපියල් ලක්ෂ 3ක චෙක් එක මම ඒ බිරිඳට බාර දෙනකොට ඒ කට්ටිය මගෙන් ඇහුවා මහත්තයා කෝටි කීයක්ද කියලා. මේගොල්ලන්ට ජීවත් වෙන්න. ඇත්තටම මගේ හිතට ලොකු වේදනාවක් ආවා. මොකද මෙහෙම මිනිස්සු අපිට සමාජය තුල හම්බ වෙන අඩුයි. තමන්ගේ දරුවෝ ගැන හිතලා රක්ෂණයක් ගන්න හැදුවා. නමුත් සමාගමේම හිටපු කෙනෙක් ඒ රක්ෂණය ලබා දීම අවහිර කරා. ඒ වගේ දේවල් කවදාවත් කරන්න එපා. මම ඔහුට ලක්ෂ 3ක චෙක් එක දුන්නාම ඔහුගේ නිවසේ අය මට 10 10ක් 15ක් විතර දී කරා මහත්තයා මේ කරපු උදව්වට ගොඩාක් ස්තුතියි මේක තියාගන්න කියලා. නමුත් අප සමාගමේ අපේ නීති රීති අනුව අපි කවදාවත් අපේ පාරිභෝගිකයන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ රැකියාව කරන්නේ. අපි ඒ පාරිභෝගිකට උපරිම අපේ තියෙන සේවාව ලබා දෙනවා. මුදල් බලාපොරොත්තුෙන් කරන රැකියාවක් නෙමෙයි මේක උතුම් රැකියාවක්. මම කිව්වා අපි රස්සාව කරනකොට අපිට පඩියක් ගෙවනවා. ඔබ ඔක තියාගෙන දරුවගේ account එකකට දාලා ඒ දරුවට ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ අත්දැකීමක් මම ඔබත් එක්ක බෙදාගත්තේ. ඇත්තටම ඔබ කවදාවත් නියම වෘත්තීය මේ රක්ෂණ නියෝජිතයෙක් නම් තවත් කතා කරන ලද රක්ෂණයකට ගිහිල්ලා මොනම රක්ෂණ සමාගමකවත් අකුල් හෙලන්න එපා. අපි ළඟ ඊට වඩා බෙනිෆිට් තියනවා කියලා එල්ලා පාරිභෝගික අසරණ කරන්න එපා. ඒ පාඩම ඔබගේ ජීවිතේට ලොකු පාඩමක් කියලා හිතේ තියාගන්න. ඔබගේ වෘත්තීමය කරුත්තයක ගැන ඔබ රැකියාව කරන්න මේ මම ඔබට දැනගන්න විශේෂ දෙයක් කිව්වේ. මේක ඇත්තටම ඔයගොල්ලන්ට ජීවිතේට ගොඩක් වටින දෙයක් වේවි. මම ඉදිරියේදී තවත් වටිනා වීඩියෝ කිහිපයක් ඔබ වෙත ලබා දෙන්නම්. ඔබට මේ channel එක දිගින් දිගටම බලලා යමක් ඉගෙන ගන්න කැමති නම් subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔබට මම දමන අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන් වෙයි. සුබ දවසක්. ඔබේ වෘත්තීමය ජීවිතය සාර්ථක වේවා. ස්තුතියි.